ශ්‍රීසලා දහනායක. ඉතින් අද අපි එකතු වෙන්නේ තවත් විශේෂ පිළිසඳරක් සමග මිනිසත් කමේ හෙට දවස. ඒවත් නැත්නම් the humanity of tomorrow කියන සංගමයේ සභාපති අමේෂ් සෙල්වරාජ් සමග විශේෂිත වූ පිළිසඳරකට. ආදරයෙන් පිළිගන්නවා අමේෂ් ඔබ. එතකොට අපි මුලින්ම හැඳින්වීමක් කරු කවුද මේ අමේෂ් සෙල්වරාජ් කියන්නේ? ඔබ ගැන හැඳින්වීමක් කරමු මුලින්ම. ඔව් මගේ නම අමේෂ් සෙල්වරාජ්. මම පදිංචිලා ඉන්නේ වත්තල. මම ඉගෙන ගත්තේ සාන්ත ජෝසප් විද්‍යාලයේ කොළඹ 10. මම මේ වෙනකොට සෙන්ට් ඇන්තනිස් ඉන්ඩස්ට්‍රීස් කියන්නේ ඇන්ටන් එකේ සංහම විධායක නිලධාරියෙක් විදිහට මම වැඩ කරනවා. ඒත් එක්කම මේ මිනිසත් කම හෙට දවස සංවිධානයේ සභාපති වශයෙන් මම කටයුතු කරනවා. ඒත් එක්කම මම ටිකක් කලාවේ වැඩ කටයුතු ටිකක් කරනවා. ඒ කියන්නේ පොඩි නිවේදන කටයුතු ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං වගේම නොදාක්ෂයක් විදිහට සින්දු කියන එක එතකොට ක්‍රිකට් ගහන වගේ වැඩ කටයුතු කරගෙනවා. ඒත් එක්කම සමාජ සේවයේ මම බෑනම් වැඩ කරන කෙනෙක්. එතකොට අමේෂ් මේ මිනිසත් කමේ හෙට දවස the humanity of tomorrow කියන සංගමයේ ආරම්භය සහ ඒ අරමුණ මොනවද? ඇත්තටම මේ පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. මේ මම පුංචි කාලේ ඉඳන්ම මේ සමාජ සේවා වැඩ කටයුතු කළා. ඉස්කෝලේ කාලේ ඉඳන්ම ඒක මුලින්ම පටන් ගත්තේ හෙල්පේජ් ශ්‍රී ලංකා කියන මේ වැඩිහිටියන්ගේ තියෙන ඕගනයිසේෂන් එකට අපේ ස්කෝලේ චැරිටි වැඩ වර්ක් එකක් කරා. මම ඉතින් පොඩි කාලේ ගමෙන්ම සල්ලි පුතු කරලා ඒකට මම පරිත්‍යාගයක් කළා. ඒක තමයි කරපු පළවෙනි සමාජ සේවය. ඊට පස්සේ මම තවත් කරා පොඩියට මට පුළුවන් විදිහට අපේ පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා සමාජ සේවා වැඩ කටයුතු කළා. හැබැයි මම මේ විදිහට මිනිසක්කමේ හෙට දවස කියලා සංවිධානයක් ආරම්භ කරන්න මූලිකම හේතුව තමයි විජය කුමාරතුංග නැතුව. විජය කුමාරතුංග කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහට අපි හඳුනනවා. දේශපාලකයෙක් විදිහට හඳුනනවා. ඒත් එක්කම මානව හිතවාදියෙක් විදිහට අපි හඳුනනවා. නමුත් ඔහු වෙලා සමාජ සේවකයෙක්. අපි කවුරුත් දන්නේ නැති වුණාට ඔහු සමාජ සේවකයෙක්. ඒ කියන්නේ දකුණු අතින් දුන්න දේ වම් අතට නොදැනෙන්න සමාජ වැඩ කටයුතු කරපු කෙනෙක්. එතුමා තමයි ඇත්තම පූර්වාදර්ශය වුණේ මේ වගේ මිනිසක්කම හෙට දවස සංවිධානය කියලා සංවිධානයක් ආරම්භ කරන්න. දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා අපි මේ සංවිධානය ආරම්භ කරලා. ඉතින් පවුලේ අයත් එතුමාට ගොඩක් කැමති. මමත් කැමති එතුමාට එතුමාගේ තියෙන මිනිසක්කම. ඒක නිසා තමයි අපි මේ මිනිසක්කමේ හෙට දවස ගැන සංවිධානය ආරම්භ කරේ. humanity to all කියන hashtag එකක් යටතේ තමයි අපි මේ මිනිසත්කම හෙට දවස සංවිධානය කරගෙන යන්නේ. ඒ කියන්නේ මිනිසාට පමණක් නෙවෙයි. මිනිසත්කම මිනිසාට පමණක් නෙවෙයි. මේ පරිසරයට, සබහාදාමට, සතා සිව්පාවන්ට මේ හැම දෙයකටම එන එකක් තමයි මිනිසත්කම කියන්නේ. මේ හැම දෙයකටම පොදුවේ තියෙන ඕන දෙයක් නිසා තමයි අපි මේ මිනිසත්කම හෙට දවස සංවිධානය අපි අරමුණ ප්‍රධානම අරමුණ ඒක. මිනිසාට විතරක් නෙවෙයි මේ හැම ශේෂ්ත්‍රයකටම අයිති වෙනවා. එතකොට මේ මිනිසත් කමේ හෙට දවස කියන සංවිධානය හරහා මේ වෙනතෙක් සිදු කරන ලද ව්‍යාපෘති සහ සේවාවන් මොනවාද? අපි මුලින්ම ආරම්භ කරේ අතරම මේ අධ්‍යාපනයේ නංවාලීමේ වැඩ කටයුතු තමයි ඉස්සෙල්ලාම කරේ. ඒ කියන්නේ දුෂ්කර පළාත්වලට ගිහිලා ඒ පළාත්වල තියෙන මේ දුප්පත්ම පාසල්වල ළමයින්ට පොත්පත් ලබා දීම තමයි අපි ඉස්සෙල්ලාම කරේ. මොකද අධ්‍යාපනයේ තමයි අතරම දුප්පත්කම නැති කරන්න පුළුවන්. ඒකෝර අධ්‍යාපනය ලැබුවොත් තමයි සමාජයට හොඳ පුරවැසියෝ බිහි වෙන්නේ. අපි ඒකෙන් තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඊට පස්සේ අපි පරිසරය ආරක්ෂා කරන වැඩ කටයුතු අපි කරා. පරිසරය පිරිසිදු කිරීම, එතකොට ආබාධිත පුද්ගලයන්ට ඒ අවශ්‍ය කරන සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඒ ආදී අපි ලබා දුන්නා. අදටත් අපි ඒක දිගටම කරගෙන යනවා. අනිවාර්යයෙන්ම අපි අවුරුද්දට දෙපාරක් විශාල සමාජ වැඩ කටයුතු දෙකක් කරනවා. එකක් පෙබරවාරි, එකක් ඔක්තෝබර් වල. ඒ කරන්නේ අපි දුප්පත් දූ දරුවන්ට පොත්පත් ප්‍රදානය කරන එක අපි අනිවාර්යයෙන්ම අවුරුද්දට දෙපාරක් කරනවා. මේ වගේ වැඩ කටයුතු තමයි අපි දැනට කරගෙන යන්නේ. දැන් අමේෂ් කිව්වා වගේ දැන් මේ මිනිසත්කමේ හෙට දවස සංවිධානය කියන්නේ මිනිසත්කම කියන එක මිනිසුන් අතර පමණක් නෙවෙයි. සබහාධර්ම සතා සිව්පාවා කෙරෙහි පවා දක්වන්න ඕන දෙයක්. ව්‍යාපෘතියක් සම්පූර්ණ. එතකොට ඒ අදහසත් එක්ක ගත්තාම ඉදිරි පරපුරට දෙන පණිවිඩය මොකක්ද? ලංකාවේ අනාගත පරපුරට. අනාගත පරපුරට වගේම අපි මේ හැමෝටම කියන්නේ අපේ රටේ හැම මහ ජනතාවකටම මම දෙන පණිවිඩය තමයි අපි ඉස්සෙල්ලාම ආකල්ප සිතුවිලි කියන එක අපි වෙනස් කරගන්න ඕනේ.
ලංකාවේ මිනිස්සුන්ගේ ඇත්තටම කිව්වොත් ආකල්ප සිතුවිලි ටිකක් වෙනස්. මොකද දැන් අපේ මව්බිම කියන අභිමානය අපිට හැම වෙලෙම තියෙනවා. මම ද්‍රවිඩයෙක් විදිහට මට පුළුවන් යාපනයට ගිහිල්ලා දෙමළෙන් කතා කරලා එන්න. දකුණට ගිහිල්ලා සිංහලෙන් කතා කරලා එන්න. ඉතින් මේ සහජීවනයේ එකමුතුකම අපේ අඩු. ඒක තියෙනවා මේ රටේ. ඉතින් අපි දකිනවා පරිසරයට කොච්චර මේ කුණු දානවා කියන්නේ. අපි දැක්කොත් මේ පාරේ එනකොට කුණු දානවා හැමතැනම. එතකොට ඒක අපි කිව්වොත් මේක කරන්න එපා මේ වැඩේ වැරදි කියලා අපිත් එක්ක එන්නේ ගහ ගන්නවා වගේ. ඉතින් ඒ ආකල්ප සිතුවිලි වෙනස් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අනාගත පරම්පරාව සමාජ වැඩ කටයුතු වලට එන්නේ නැහැ අද. ජංගම දුරකථනයේ තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අපි තමයි තාමත් ගමේ වැඩ කරගෙන අවුරුදු උත්සවයකට ඒ වගේම දන්සලක් තිබ්බොත් වෙසක් වලට හරි මොන හරි දෙයකට ගමේ වැඩක් තිබ්බා තාම එන්නේ අර අපි වගේ පිරිස තමයි. ඒ කියන්නේ දැන් අපි තරුණ කාලේ අපි දැන් චුට්ටක් අපි තව ගිහිල්ලා තියෙන්නේ අපි. මැදදියට දැන් අපි යන ගමන් ඉන්නේ. අපි තමයි තාම ඒවට බැහැලා වැඩ කරන්නේ. දැන් ඉන්න අනාගත පරම්පරාව එන්නේ නැහැ මේ සමාජයේ ඉදිරියට එන්නේ නැහැ. ඉතින් මේ රට ශ්‍රී ලංකාව කියන රට ස්වයං පෝෂිත රටක්. ස්වභාවික සම්පත් අපිට හැමදේම තියෙනවා. අපිට දිවෙන වටා අපේ මුද තියෙනවා. ඉතින් මේ වගේ රටක් අපිට ආයේ කවදාවත් හම්බෙන්නේ නැති අපි මේ රට අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අපිට අභිමානයක් තියෙනවා. ඉතින් මේ රටට කුණුදා මේ පරිසරය විනාශ කරන ඉතින් මේ දේවල් එක්ක මේ රටේ ගොඩ ගන්න බෑ. ඉදිරියට යන්න බෑ. ඉතින් මම දෙන පණිවිඩය තමයි තරුණ ප්‍රජාවට වගේම ඉන්න හැම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම දෙන පණිවිඩය තමයි ආකල්ප සිතුවිලිත් එක්ක මේ රට ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යන්න කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒත් එක්කම පුංචි උදාහරණයක් මම දෙන්නම්. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකෙක්. නමුත් අය මුලින්ම කවුරුත් දන්න ක්‍රීඩකෙක් කොහොමද කියනවා විතක 11 දෙනෙක් එකතු වෙලා ලෝක කුසලානයක් දිනන්න පුළුවන් නම් මේ පුංචි රටට අපේ මුළු මිලියන 22ම එකතු වුණොත් උන්වහන්සේ කරන්න බැහැ කියලා. මොකද එතන ඔහු කියන්නේ ජාතිවාදයක් නැතුව ආගම්වාදයක් නැතුව අපිට පුළුවන් නම් ලෝකෙම දිනලා එන්න. අපිට පුළුවන් මේ මිලියන 22 එකතු වුණොත් මේ රට ගොඩ ගන්න පුළුවන් කියන එක I think ඒක සුළු දෙයක්. අපි මිලියන 22ම එකතු වුණොත් මේ රට අපිට ගොඩ දාන්න පුළුවන් කියන එක තමයි මම මේ අවස්ථාවේ දෙන පණිවිඩය. එතනින් තව පුංචි දෙයක් තියෙනවා කියන්නේ ක්‍රීඩාවකට යොමු වුණොත් ළමයි එතන එකමුතුකම සහජීවනයේ කණ්ඩායම් හැංගීම රට දිනවන්න ඕන කියන එක හෝ පාසල දිනවන්නකෝ කියන හැංගීම එනවා. අපි ආයතනයක් අපි නියෝජනය කරත් ආයතනයක් අපි දිනවන්න ඕන කියන හැංගීම අපිට එනවා. ඒ වගේ රටම එකතු වෙලා අපි රට දිනවන්න තමයි කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට අමිෂ් මේ ඉදිරි වැඩ කටයුතු සහ සැලසුම් මොනවාද මේ මිනිසත්කම හිත දවස සංවිධානය හරහා ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මම කියන්න කැමති මම මේ දැන් ව්‍යාපෘතියක් පටන් ගන්න ඉන්නවා. ලොකු ව්‍යාපෘතියක් ලබන මාසෙ වෙනකොට ඒ කියන්නේ අප්‍රේල් මාසෙ වෙනකොට පැල මිලියනයක් මෙහි කතට දෙන ව්‍යාපෘතියක්. ඒක මම කරන්නේ ඒකාබද්ධව ලංකා මිඩ්නයිට් හන්ටර්ස් ඇන්ඩ් ට්‍රැවල් ෆවුන්ඩේෂන් ගේ සභාපතිතුමාත් එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය පිට කරන්න සූදානම් වෙන්නේ. අපි පහුගිය සතියේ ඒ සඳහා චීන ජාතිකයන් සමග අපි සාකච්ඡාවක් කළා මේ සඳහා අපිට දායකත්වය ලබා දෙන්න කියලා. විශේෂයෙන් මීපැල රෝපණය කරන්න තමයි අපේ අදහස තියෙන්නේ. මොකද මීපැලයක් රෝපණය කරනවා කියන්නේ ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ඒකෙන් ස්වභාවිකව ජල උල්පත් නිර්මාණය වෙනවා ඒ ගස් වලින්. ඉතින් මේක ගොවියන්ට ලබා දුන්නොත් ඒ කියන්නේ මම කියන්නේ කොළඹ ප්‍රදේශයේ නෙමෙයි මම දැන් දුෂ්කර පළාත් වලට ගිහින් ඒ ගොවියන්ට ලබා දුන්නොත් මම හිතන්නේ කුෂ්කර්මාන්තය සඳහා විශාල උදව්වක් වෙනවා මේ මීපැල වලින්. ඉතින් අපේ බලාපොරොත්තු තියෙන්නේ මීපැල මිලියනයක් මේ ලංකාවට රෝපණය කරන්න. මේක මම හිතන්නේ ඉතිරි අවුරුදු 100 200 යනකොට මේක වැදගත්කම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ. එතකොට අමිෂ් මේ මිනිසත්කම හිත දවස සංවිධානයට ඉදිරියේදී මිනිසත්කම කියන ගුණය වපුරවන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඉතින් වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕනේ. මිනිසුන් සබහා ධර්මයේ සහ මිනිසුන් සතුන් කියන මේ හැම කොටාශයක් තුළම හැම කොටාශයකටම මේ මිනිසත්කම කියන දේ පැතිරෙන්න ඕන බාහිරනේ හරහා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ වැඩ කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම